හයි යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවා ස්පිනල් කාඩ් එක. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා පෝලරයිස්කෝප් එක ගැන. සාමාන්‍යයෙන් මේ ස්පිනල් කාඩ් එකකිනුත් වෙන්නේ ඒ පෝලරයිස්කෝප් එකකින් වෙන සංසිද්ධියමයි. අපි සාමාන්‍යයෙන් ස්පිනල් කාඩ් එකක් පාවිච්චි කරන්නේ පෝලරයිස්කෝප් එකේ වගේම සිංගල් රිෆ්ලෙක්ටිව් සහ ඩබල් රිෆ්ලෙක්ටිව් ගල් වෙන් කරලා අඳුර ගන්න. ගොඩක් ලංකාවේ කට්ටිය පාවිච්චි කරන මේ ස්පිනල් කාඩ් එක අර කිරින්චි ගල් වල ඩබල් බලනවා කියලා ඔයාලා අහලා ඇති. ඩබල් බලන්න තමයි මෙන්න මේ ස්පිනල් කාඩ් එක පාවිච්චි කරන්නේ. අපි බලමු ස්පිනල් කාඩ් එක කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ වගේ පොඩි කාඩ් එකක් තමයි ස්පිනල් කාඩ් එක කියන්නේ. මේකෙත් තියෙන්නේ පොඩි ග්ලාසස් දෙකක් තියෙනවා. මේ පැත්ත අපි සාමාන්‍යයෙන් ගලක් මේ හරියට දාලා මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නන්නම්. මේ යටින් ටෝච් එක ගහලා මේ ස්පිනල් කාඩ් එකෙන් පුළුවන් අපිට මේක ඒකවර්තී ගලක්ද එහෙම නැත්නම් ද්විවර්තී ගලක්ද කියලා වෙන් කරලා අඳුර ගන්න. ඉතින් පෝලරයිස්කෝප් එක අපි ලැබ් එකක් ඇතුලේ යූස් කරද්දී අපිට සාමාන්‍යයෙන් පොලේදී වගේ අපිට ස්පිනල් කාඩ් එක පාවිච්චි කරලා මේ ඒකවර්තී ද්විවර්තී ගල් වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ස්පිනල් කාඩ් එක අරගෙන මේ වගේ ස්පිනල් කාඩ් එක ඇතුලින් මේ ගල තියලා මෙන්න මේ ටෝච් එක අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ ටෝච් එකේ ආලෝකය අඩු වැඩි කරගන්න පුළුවන්. මම ඔයාලට කලින් වීඩියෝස් වලදී කියලා තියෙනවා. මෙන්න මේ විදිහට යටින් තියෙන ටෝච් එක. යටින් ටෝච් එක අපි තියලා මෙන්න මේ විදිහට ස්පිනල් කාඩ් එක අපි මෙන්න මේ විදිහට අල්ල ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ගල අපිට අංශක 90ට කරකවද්දී අපිට පේනවා මේකේ ලයිට් ඩාර්ක් වෙන ඉෆෙක්ට් එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සෆාය ගලක් වගේ එකක් ගත්තොත් මේක ඩබල් රිෆ්ලෙක්ටිව් තියෙන ගලක, ඒ කියන්නේ ද්විවර්තීතාවයේ තියෙන ගලක අපිට හොඳටම බලන්න පුළුවන් මේ ගල අංශක 90ට ලයිට් ඩාර්ක් වෙනවා වගේ අර නිවිපත් වෙන ඉෆෙක්ට් එක. එතනින් අපිට අඳුර ගන්න පුළුවන් මේ ස්පිනල් කාඩ් එක පාවිච්චි කරලා මේක ඒකවර්තී ගලක්ද ද්විවර්තී ගලක්ද කියලා. හැබැයි මම දැන් ඔයාලට කියන මේ ස්පිනල් කාඩ් එක මතම ඩිපෙන්ඩ් වෙන්න එපා. සාමාන්‍යයෙන් අපි ගලක් පරීක්ෂා කරද්දී සැක සහිත ගලක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ලැබ් රිපෝට් එකක් ගන්න එක තමයි වඩාත්ම සුදුසු දේ. මොකද මේකෙදි අපිට දකින්න පුළුවන් අර මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ සමහර ස්පටික ව්‍යුහයන් වල තියෙන විකෘතිතා නිසා සමහර ගල් අපිට පේනවා මේක ඩබල් රිෆ්ලෙක්ටිව් ඉෆෙක්ට් එක පෙන්නන ගල් කියලා. අපි ඒකට මොකද්ද කිව්වේ? අපි ඒකට කිව්වේ ඇනෝමලස් ඩබල් රිෆ්ලෙක්ටිව් ඉෆෙක්ට් එක පෙන්නන ගල් කියලා. කියන්නේ සාමාන්‍යයෙන් ගලක ආතතිය ඇතුලේ කියන ගලක් නිර්මාණය වෙද්දී ගලේ තියෙන ඇතුළත ආතතිය නිසා සමහරට මේ මැණික් ගලේ ඇතුලේ ස්පටික ව්‍යුහය වෙනස් වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපිට ස්පිනල් කාඩ් එක මතම ඩිපෙන්ඩ් වෙන්න එපා කියලා මම කියනවා. මේක තව දුරටත් පරීක්ෂා කරන්න ඔයාලට ගලක් හම්බුනොත්. මොකද විවිධාකාර පරීක්ෂණ කිහිපයක් කරලා අවසානයේට ඔයාලට නිගමනයකට එන්න පුළුවන්. මොකද සමහර සින්තටික් ගල් තියෙනවා. ඒ සින්තටික් ගල් වලත් සමහර සින්තටික් ගල් වලත් මේ ඇනෝමලස් ඩබල් රිෆ්ලෙක්ටිව් ඉෆෙක්ට් එක පෙන්නනවා. ඒ වගේම සමහර කිරින්චි ගල් වලත් මේක ටාෆයිට් නොවුනට සමහර කිරින්චි ගල් වලත් ඩබල් රිෆ්ලෙක්ටිව් ඉෆෙක්ට් එක පෙන්නන අවස්ථා තියෙනවා. ඒ නිසා ඔයා සාමාන්‍යයෙන් ස්පිනල් කාඩ් එකක් පාවිච්චි කරලා ඒක ඒ විදිහට දැක්ක පමණින්ම නිගමනයකට එන්න එපා මේක ටාෆයිට් වෙන්න පුළුවන් කියලා. මොකද සමහර ගල්වල ඇතුළත ආතතිය නිසා ඒ ගල්වල ස්පටික ව්‍යුහයට වෙලා තියෙන ඩැමේජ් එකක් නිසා ඔයාලට පෙන්වන්න පුළුවන් ඒක ඩබල් රිෆ්ලෙක්ටිව් ඉෆෙක්ට් එකක් විදිහට. ඒකින්ද හොඳම විදිහ තමයි ඔයාලා බිස්නස් එකකට යනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ ක්ලයන්ට් ඔයාගේ බිස්නස් එක ගැන අනිවාර්යයෙන්ම ට්‍රස්ට් එකක් තියෙන්න ඕන. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම ලැබ් රිපෝට් එකක් අරගෙන එහෙම නැත්නම් සර්ටිෆිකේට් එකක් දාලා ගල සෙල් කරන එක එතකොට ඔයාගේ බිස්නස් එකට ඔයාට ඉතාම වැදගත්. අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න.
එතකොට අපි කතා කරේ මෙන්න මේ ස්පිනල් කාඩ් එක ඔයාලට මේක ECM බයි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මැනික් හා සම්බන්ධ ෂොප්ස් තියෙනවා ලංකාවේ ගොඩක් තැන්වල. රත්නපුර තියෙනවා, කොළඹ තියෙනවා. ඉතාම සුළු මුදලකට මේ වගේ ස්පිනල් කාඩ් එකක් ඔයාලට රුපියල් 1000ක් වගේ පොඩි මුදලකට ඔයාලට මේක බයි කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අපිට ප්‍රැක්ටිකලි අපි පාවිච්චි කරද්දි මේක ගොඩක් වැදගත් උපකරණයක් ස්පිනල් කාඩ් එක කියන්නේ. හොඳට බලාගන්න මෙන්න මේ වගේ ස්පිනල් කාඩ් එක. මේ වගේ යටින් ටෝච් එක ගහම ඔයාලට පේනවා මෙන්න මේ වගේ මේ ටෝච් එළිය. ගොඩාක්ම අඩු වෙලා. ඉතින් මේ මැදට අපි මැනික් ගල තියලා අපිට පරීක්ෂා කරන්න පුළුවන් මේක සිංගල් රිෆ්ලෙක්ටිව් ගලක්ද ඩබල් රිෆ්ලෙක්ටිව් ගලක්ද කියලා. මේක අංශක 90ට කරකවද්දි ඔයාලට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟ කාරණාව තමයි මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙන ලස්සනම ලස්සන මැනික් ගල් කලෙක්ෂන් එකක්. මෙන්න මේ වගේ මයි ගාව තියෙනවා. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ලස්සන ගල් ඔයාලගේ කරගන්න ඕන නම් මාව කන්ටැක්ට් කරගන්න. මගේ WhatsApp නම්බර් එක මම මේ වීඩියෝ එකේ යටින් දානවා. ඔයාලට ඕන වෙලාවක පුළුවන් විශ්වාසවන්ත විදිහට මගෙන් ගල් බයි කරන්න. රත්න ජර්නි මගේ බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක ඇතුලේ නිකම්ම ව්‍යාපාරයක් වෙනවට වඩා නිකම්ම මැනික් ගල් විකුණන තැනක් වෙනවට වඩා මම කැමතියි ඔයාලත් එක්ක මේ දැනුමත් ෂෙයා කරන බ්‍රෑන්ඩ් එකක් වෙනවට සහ මේකේ දැනුම සහ එක්ස්පීරියන්ස්. එතකොට අලුත් එක්ස්පීරියන්ස් මම අරන් එන්න කැමති ඉස්සරහටත්. ඉතින් ඔයාලට ඕනනම් මෙන්න මේ වගේ ලස්සන ගල් බයි කරන්න මාව කන්ටැක්ට් කරගන්න. මගේ නම්බර් එක දාලා තියන්නම් මම මේ වීඩියෝ එක පහලින්. ඔයාලට පුළුවන් ඕන වෙලාවක WhatsApp හරහා මාව සම්බන්ධ කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් එතනදී අපි සර්ටිෆිකට් එකක් මේ ගල් වලට ඔයාලට ඉෂුව කරන හැම මැනික් ගලකටම මම රජයේ අනුමත ආයතනයකින් හොඳට පරීක්ෂා කරලා මේක නැචරල් ගලක්ද කියන එකට ඔයාලට හොඳටම විශ්වාසවන්ත විදිහට මම සර්ටිෆිකට් එකක් එක්ක තමයි මේ මැනික් ගල් මං ඔයාලට දෙන්නේ. මේ ගෝමේද ගල් තියෙනවා මගේ ඇතේ ලස්සන. ඒ වගේම ඔයාලා දන්න ගෝමේද කියන මැනික් වර්ගයේ ගොඩක්ම අපල කියන සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ අපේ කියන්නේ ග්‍රහ බලපෑම් වලට. එතකොට ඒ අපල වගේ දේවල් වලට මිනිස්සු පළඳින ලස්සන ප්‍රබල ගලක් තමයි මේ ගෝමේද. මේ හරි ලස්සනයි. මේ බලන්න හොඳට බලන්න මේක ඇතුළ හරි ක්ලීන් මේ ගල්. ඒ වගේම තව තියෙනවා මේ පෙරිඩොට් සාමාන්‍යයෙන් ලංකාවේ නෙමෙයි. මේ හැම ගලකටම මම ඔයාලට සර්ටිෆිකට් එකක් දෙනවා.